තියෙනවා. හැබැයි ඉතින් ආණ්ඩුව අපි දකිනවා මේ මැද පෙරදිග යුද්ධය සම්බන්ධයෙන් තමන්ගේ සාධකය විදියට පත් කරගෙන තමන්ගේ ප්‍රධාන සාධකය බවට පත් කරගෙන අසීමිත විදියට ජනතාවට බදුත් දානවා තෙල් මිලත් වැඩි කරනවා. බැලුව කලාපේ අනිත් රටවල මම හිතන්නේ යුද්ධයකින් කිසි කෙනෙක්ට වාසියක් නැහැ අවාසියක් මිස. මොකද ලෝකයේ කිසිම නායකයෙක් හෝ කිසිම දේශපාලනඥයෙක් වගේ පුරවැසියෙක් ලෝකේ කොතනකවත් යුද්ධයක් එනකම් බලාගෙන ඉන්නේ නැහැ. යුද්ධයක් එනකම් බලන් ඉඳලා දේශපාලනය කරපු අය මේ රටේ අවුරුදු 30ක් යුද්ධය වවාගෙන කෑව යුද්ධය අවසන් කරන්නේ නැතුව. හැබැයි අපි යුද්ධ ගැන දන්න අය සහ අපි යුද්ධ කරන්නත් දන්නවා. ඒ හින්දා යුද්ධ නවත්තන්නත් අපි දන්නවා. ඒ වගේම යුද්ධයක් නිසා වෙන හානිය පිළිබඳවත් අපිට හොඳ අවබෝධයක් තෙල් මිල අඩු වෙනවා. ඒ වගේම ලෝක වෙළඳ පොලේ තෙල් මිලත් අඩු වෙනවා. හැබැයි අපේ රටේ වැඩි වෙනවා. ඇයි ඒ? එකක් බාල ගල්ලංගුරු නිසා වෙච්ච පාඩුව විඳව ගන්න පාඩුව මකා ගන්න ආණ්ඩුව තෙල් මිල වැඩි කරනවා. තවත් පැත්තකින් ලෝකේ වැඩිම මිල දීලා තෙල් මිල දීගෙන රට බවට අපි පත් වෙලා තියෙනවා. ඉතින් මේ කාරණා එක්ක ඒ ආණ්ඩුවේ වංචාවන් දූෂණයන් සහ නොහැකියාව ජනතාව පිට පටවනවා. දැන් බැසිල් රාජපක්ෂ මහත්මයා කතාවකට ලක් වෙනවා. එතුමාගේ සම්බන්ධයක් ඉදිරියේදී පක්ෂයට තියෙනවද නැත්නම් එතුමාගේ සම්බන්ධයක් ඉදිරියේදී පක්ෂයට? එතුමාගේ ආශිර්වාදය තියෙනවා. ඒ වගේම එතුමා සක්‍රීය දේශපාලනය කරනවද නැද්ද කියන එක එතුමා ගත යුතු තීන්දුවක්. ඒක මට ගන්න පුළුවන් තීන්දුවක් නෙවෙයි. සහ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාත් බැසිල් රාජපක්ෂ මැතිතුමාත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාත් චමල් රාජපක්ෂ මැතිතුමාත් විශ්වාස කරන දේ තමයි දැන් මේක ඊළඟ පරම්පරාවට දේශපාලනය බාර දෙන්න ඕනේ. ඒ හින්දා තමයි අද පක්ෂය අපි අලුත් සංවිධායකවරු පත් කරමින් ගම් මට්ටමේ අලුත් නායකයෝ හදන්නේ. ඉතින් මේක අලුත් පරම්පරාවේ දේශපාලන බලවේගයක් විදිහට ගොඩනගෙන්න ඕනේ.